හායි ට්‍රැවලර්ස් මේ තමයි මම 2026 ජූනි මාසේ ලංකාවෙන් පිටරපුවරයක් ගියා. ගොඩක් කල් මට යන්න බැරුණා, මාස 4-5කින් මට යන්න බැරුණා ලංකාවෙන් පිට. ඊට පස්සේ තමා මම මගේ යාළුවෙක් එක්ක ටුවර් එකක් දාගත්තේ. අපි තෝරගත්තේ එයා ඒෂියා ෆ්ලයිට් එක තමයි තෝරගත්තේ. ඇත්තටම කියන්න ඕනේ ගොඩක් කට්ටිය කියනවා එයා ඒෂියා බජට් ෆ්ලයිට් එකක්, ඒකේ පොඩි ෆ්ලයිට් එක, ඒක හොඳ නෑ, පරණේ වෙනවා නෑ, එහෙම කිසිම එකක් නෑ. මේක අලුත්ම ෆ්ලයිට් එකක්, එයා ඒෂියා එකේ දාලා තියෙන, ලංකාවට දාලා තියෙන අලුත්ම ෆ්ලයිට් එකක්. මට එයා ඒෂියා එකේ මැලේසියා අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක වැටුනේ 1.27ක් කිලෝස් 30කුත් එක්ක. ඒ ගණන් වලට මම හිතනවා මේ කාලෙත් එක ගොඩක් සාධාරණයි කියලා. ඔන්න ඉතින් මේ තමා මං ආසම ටයිම් එක ෆ්ලයිට් එක යද්දි මං අනිවාර්යෙන් මීල්ස් එකක් දානවා ෆ්ලයිට් එක යද්දි. නැත්තම් හරිම බෝරින්. මේකත් පැය 3:00ක් විතර තියෙනවා. දැන් තමා අපේ කෑම වෙලාව. ගොඩක් කට්ටිය ආසියා එකේ මං දන්න හැටියට ගොඩක් කට්ටිය මීල්ස් දාන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපි යන ෆ්ලයිට් එකෙත් දාලා නැහැ. මට දෙපැත්තේ හිටපු පැසෙන්ජර්ලා දෙන්නත් දාලා නැහැ. මම දැම්මා. මම ඕඩර් කරලා තිබ්බේ රෝස්ටඩ් චිකන් විත් බ්ලැක් පෙපර් කියලා. ඒක මාරම රහයි. ඊට පස්සේ ඒ වෙලාවේදී කියලා දැම්මා හොට් ඇමරිකානෝ එකක්. ඒක නම් පළවෙනි පාර මම try කරේ. ඇත්තටම කිව්වොත් එහෙම බොන්න අමාරුයි. චුට්ටක් මේ පොඩ්ඩක් බීලා මම මේ අයින් කරා. මේ තමා මගේ මීල්ස් එක. ඇත්තටම මාර රහක්. කට්ටිය කියනවා එයා ඒෂියා වල කෑම කන්න බෑ, මේමයි රහ නෑ, එක්කෝ සැරයි කියනවා, නම් මනම් කියනවා නෑ. මට නම් වාව්. අපි මැලේසියා වලට ඔන්න ආවා. මගේ මේ දෙවෙනි ගමන මැලේසියා වල. මම ඔයිට කලින් ඇවිල්ලා තියෙනවා, දැන් අවුරුද්දක විතර කලින්. ඒත් දවස් 8ක් හරි 9ක් හරි ඉඳලා මැලේසියා වටේම ඇවිදලා කරලා තමයි ගියේ. දැන් තමයි අපි දැන් එන ගමන් අපි ඉමිග්‍රේෂන් එකට යන්නේ. ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා එතන වැඩ ටික ඉවර කරලා තමයි අපට එළියට එන්න දෙන්නේ. ඉමිග්‍රේෂන් එකේ වැඩේ කිසිම අවුලක් නැහැ, මොකද මම වෙට කලින් ඇවිල්ලා තියෙන නිසා. ඊට පස්සේ අපි බුකට් පින්තන් තමයි දාලා තිබ්බේ මැලේසියාවේ. අපි බස් එකක් තමයි try කරේ. බස් එක මාර කම්ෆර්ටබල්. ලංකාවේ ලක්සිරි බස් වල ලොකු බස් තියෙන්නේ, දුර යවන බස්. ඒ බස් එක තමයි, ඒ බස් වල තමයි අපි try කරේ. ඊට පස්සේ ගිහිල්ලා MRT මෙට්‍රෝ ඒවා තමයි අපි එවෙලේ ඒට මේට යන්න අපි දාගත්තේ. මේ අත්දැකීම නම් මට ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක වාව්. මම සිංගප්පූර් වලත්, මැලේසියා වලත්, දුබායි වලත් ඔය හැමතැනම මේ MRT මෙට්‍රෝ ඔක්කොම යූස් කරලා තියෙන එක මාර නිදහස්. ඇත්තටම ලංකාවටත් මේ වගේ දියුණු තාක්ෂණ එන්න ඕනේ. ඒක තමයි අපිත් කියන්නේ. මේවා ලෝකෙ ගිහින් දැකපු හින්දා තමයි අපිත් කියන්නේ ඒ තාක්ෂණ තිබ්බොත් මිනිස්සුන්ට මාර නිදහස්. අනික කම්ෆර්ටබල් AC අනම්මනම් හැමදේම දැන් ලංකාවෙත් මේ බස් ගෙනල්ලා තියෙනවා. ඒක ඉක්මනට ව්‍යාප්ත වෙනවා නම් අපිත් ගොඩක් ආසයි. මිනිස්සුන්ට ඒ දේවල් ගිහින් දකින්න නැති වුණත් ලංකාවේ ඉඳලා විඳින්න ඒවා තියෙන්න ඕනේ. මේ තමයි අපි ඔය බුකට් පින්තන් වලින් පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදින්න යද්දී ඔය මේ යූස් කරන ඒවා. ඒ ගොඩක්ම මේවා තමයි. ඒවා මේ Grab apps අනම්මනම් ඒවා දාගෙන අපි මේ ටැක්සි යූස් කරේ නෑ. ටැක්සි යූස් කරනවට වඩා මේක සාමාන්‍යයෙන් 4න් එකක් විතරම ලාභයි. මේවා යන්නෙම කෙලින්ම මේ කම්පියුටරයිස් කරලා තියෙන්නේ. ඒවා ඩ්‍රයිවර්ස්ලා නෑ. ඔය මම ඉස්සරහම යන්නේ ඔය ඩ්‍රයිවර්ස්ලා නෑ. ලස්සන රටක්, ලොකු රටක්. ඇවිදින්න ගොඩාක් තැන් තියෙනවා. මගෙත් මේ දෙවෙනි පාර වුණත් මං පළවෙනි පාර ඇවිල්ලා දවස් 8ට ඇවිද්ද නැති ගොඩක් තැන්වල ඇවිද්දා. මාර ලස්සනයි. මගේ TikTok එකේ එහෙම දාලා තියෙනවා මැලේසියාවේ ඇවිදපු තැන් නම් මොනම් ගොඩක් ඇවිදලා දාලා තියෙනවා. මේ අනිත් පැත්තෙන් එන MRT එක. ඇත්තටම කියන්න ඕනේ ඔයාලත් යනවා නම් බජට් එකත් අපට සෑහීමකටපත් වෙන්න පුළුවන් රටක්. ඒ කියන්නේ අනිත් රටවල් වලට වැඩිය ඩුබායි එහෙම යනවට වැඩිය සාමාන්‍යයෙන් බජට් එකත් ලොකේෂන් අනම්මනම් ඔක්කොමත් තියෙන ලස්සන තැනක්. කෑම බීම අතනුත් කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ මිල මුදල් වලින් එක බලපුවම
ඒ ගණන් වගේ තමා ළඟ වෙනස්කම් ටිකක් තියෙන්නේ. ඔහොම තමා මගේ ටුවර් එකේ මේකේ මම යන තැන්වල ඇවිදින තැන්වල ලොකු විස්තර නැහැ. මමත් බිස්නස් එකට ආවේ පොඩ්ඩක් ඇවිදලා කරලා මගේ බිස්නස් එකක් බලන්නත් එක්ක තමයි කියන්න ඕනේ. ලස්සන පිළිවෙල හොඳ රටක් කාට වුණත් ඇවිදලා කරලා යන්න පුළුවන්. ඔන්න ඔහොමයි පොඩි වීඩියෝ ටිකක් විතර තියෙන්නේ. ඔන්න ඔහොමයි මගේ මැලේසියා ගමන. මේ තමයි ස්ටේෂන් එකකට ඇවිල්ලා තියෙන්නේ. ඔහොම තමයි චූටි වීඩියෝ ටිකක් තියෙන්නේ. ඒ වීඩියෝ එක ඉතින් මම අප්ලෝඩ් කරා. තවත් කෙනෙක්ට පොඩ්ඩක් බලලා යන්න ආසාවක් තියෙන මිනිස්සෙක්ට යන්න පුළුවන්. ඇත්තත් යන්න බැරි කෙනෙක්ට මෙහෙම හරි දැකලා පොඩි හරි දෙයක් විඳින්න පුළුවන් නිසා මම ප්‍රෝන් චිකන් නූඩ්ල්ස් එකක් එද්දි ගත්තේ. ඔය තමයි මගේ ගමනේ අවසානය. එහෙනම් ගිහින් එන්න යාළුවනේ. ගුඩ් බයි.